ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔයාලත් එක්ක මම අද කතා කරන්නේ සිරුරේ බර අඩු කරගන්න විද්‍යාත්මක රහසක් ගැන. ඔබ බර අඩු කරගන්න විවිධ ආහාර පාලන ක්‍රම, ව්‍යායාම උත්සාහ කරලා අසාර්ථක වෙලා ඉන්න කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝව ඔබ වෙනුවෙන්මයි. අද අපි කතා කරන්නේ ලෝකයේ ඕනෑම කෙනෙකුට අත්හදා බලන්න පුළුවන් බර අඩු කර ගැනීමේ සරලම සහ විද්‍යාත්මකව තහවුරු වූ ක්‍රමය ගැනයි. අපේ සිරුර ක්‍රියා කරන්නේ හරියට බැංකු ගිණුමක් වගේ. අපි ගන්න ආහාර මගින් ශක්තිය, එහෙම නැත්නම් කැලරීස් ඇතුළත් කරගන්නවා. දෛනික ක්‍රියාකාරකම් මගින් මේ ශක්තිය වැය කරනවා. ඔබ වැය කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් ආහාරයට ගත්තොත් ඒ අතිරික්ත ශරීරයේ මේ දෙලෙස තැන්පත් වෙනවා. බර අඩු කර ගැනීමේ රහස තියෙන්නේ මෙන්න මේ සමීකරණය කඩා දමන එකේ. ඉතින් අපි මුලින්ම බලමු කැලරි හිගයක්. එහෙම නැත්නම් කැලරි ඩිෆිසිට් එකක් කියන්නේ මොකක්ද කියලා. බර අඩු කරගන්න නම් ඔබ කළ යුත්තේ එකම දෙයයි. ඒ තමයි කැලරි ඩිෆිසිට් එකක් නිර්මාණය කිරීම. සරලවම කිව්වොත් ඔබේ ශරීරය දවසකට වැය කරන ශක්ති ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් ආහාර මගින් ලබා ගැනීම. ඔබේ ශරීරයට දෛනික අවශ්‍ය කැලරි ප්‍රමාණය total daily energy expenditure කියලා කියනවා. ගණනය කර ගැනීම පළමු පියවරයි. උදාහරණයක් විදිහට ඔබේ සිරුරට දවසට කැලරි 2000ක් අවශ්‍ය නම් ඔබ ලබා ගත යුත්තේ කැලරි 1500ක් හෝ 1700ක් පමණයි. එවිට ඉතිරි කැලරි ප්‍රමාණය සොයා ගැනීමට ඔබේ සිරුරට සිදුවෙනවා තැන්පත් වෙච්ච මේ දේ දහනය කරන්න. මේ සරල ක්‍රමය ප්‍රායෝගික කරගන්නේ කොහොමද? දැන් ඔබ අහන්න පුළුවන් මම හැමදාම කැලරි ගණන් කරන්න ඕනේද කියලා. නැහැ. ඒකට සරල ක්‍රම තුනක් තියෙනවා. පළවෙනි එක අඩු කැලරි වැඩි පරිමාව. පිෂ්ඨය අඩු කරලා ඒ වෙනුවට එළවලු සහ පලා වර්ග වැඩිපුර ගන්න. එවිට බඩ පිරෙනවා. නමුත් ශරීරයට යන කැලරි ප්‍රමාණය අඩුයි. දෙවෙනි පියවර ප්‍රෝටීන් වැඩිපුර ගැනීම. මස් මාළු බිත්තර හෝ පරිප්පු වැනි ප්‍රෝටීන් සහිත ආහාර ගැනීමෙන් කුසගින්න දැනීම පාලනය කරන ලෙප්ටින් හෝමෝනය ක්‍රියාත්මක වෙනවා. තුන්වෙනි එක සීනි සහ පැණි බීම නැවැත්වීම. මේවායින් තියෙන්නේ කිසිදු පෝෂණයක් නැති හිස් කැලරි ප්‍රමාණයක් පමණයි. බොහෝ දෙනෙක් හිතනවා බර අඩු කරගන්න පැය ගණන් ජිම් එකේ දුවන්න ඕනි කියලා. නමුත් ඇත්තනම් බර අඩු කර ගැනීමේදී 70%ක් බලපාන්නේ ආහාර පාලනය. ඉතිරි 30% තමයි ව්‍යායාම. ව්‍යායාම මගින් කරන්නේ ඔබ වැය කරන කැලරි ප්‍රමාණය තව දුරටත් වැඩි කිරීමයි. දිනකට විනාඩි 30ක වේගවත් ඇවිදීමක් වුවත් මේ සඳහා ප්‍රමාණවත්. මතක තබා ගන්න බර අඩු කරන්න එක මැජික් එකක් නෙවෙයි. ඒක විද්‍යාවක්. සරලව ආහාර පාලනය කරන්න. ක්‍රියාශීලී වන්න. එක රැයකින් ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. ඉවසීමෙන් මේ සරල ක්‍රමය අනුගමනය කළොත් නොකඩවා ඔබට නිරෝගී සිරුරක් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ නරඹන්න ඔබත් කැමති නම් මගේ channel එක subscribe කරන්න, මේ දේ තව කෙනෙක්ට දැනගන්න share කරන්න වගේම ඔබේ අදහසත් පහලින් comment කරන්න. නැවත මෙවැනි වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.